සුබ දවසක් යාළුවෝ හැමෝටම. ඉතින් මම ඔයාලට කිව්වා වීඩියෝ එවන්න මම නොමිලේ පළ කරලා දෙන්නම් කියලා. ඉතින් ඒ වගේ එවපු වීඩියෝ එකක් තමයි අද ඔයාලට ඉදිරිපත් කරන්නේ. මේක එවලා තියෙන්නේ කිරිබත් ගොඩින්. මහකොළ කිරිබත් ගොඩින්. ඉතින් වීඩියෝ එක ලස්සනට හොඳට කරලා තියෙනවා. පැලත් හොඳට තියෙනවා නිරෝගීමත්ව. එක් පළවෙනි කාරණාව තමයි මේක මේ මිලක් සඳහන් කරන්නේ. කාරණා කීපයක්ම තියෙනවා. අපි බලන ගමන් කතා කරමු. දෙවෙනි කාරණාව තමයි ඕගොල්ලෝ එවන පැල එවුවොත් ඒකේ ලොකු පැලයක් කීයද පොඩි පැලයක් කීයද ඒ වගේ මේ පැලේ නම මොකක්ද කියලා එව්වහම බලන කෙනාටත් ලේසි මිලදී ගන්න. එතකොට ඔයාටත් පහසු ඔයාටත් හොඳයි. ඉතින් මේ විදියට එවන්න. වැදගත්ම කාරණාව තමයි මාව ඔයගොල්ලෝ subscribe කරලා තියාගන්න, මට like එකක් දාන්න, comment එකක් දාන්න. එතකොට comment එකක් දාන්න කිව්වහම ඔයගොල්ලෝ පැලයක් මිලදී ගන්නේ නැතුව, courier කරන්නෙත් නැතුව බොරුවට නිකන් message කරන්න එපා මේක කිව්ව පැලේ නෙමෙයි මට ලැබුණේ කියලා. එහෙම කරපු අය ඉන්නවා. ඒගොල්ලෝ පැල මිලදී අරගෙන නැහැ. නමුත් message කරලා තියෙනවා, comment කරලා තියෙනවා කිව්ව පැලේ නෙමෙයි හම්බුනේ කියලා. යාළුවනේ ඉතින් මේ වීඩියෝ එක එව්වට මේකේ මිලක් සඳහන් කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි මේ ඔයාලට මේ අවශ්‍ය කාරණා ටික දැනුවත් කරන්න තමයි මම මේ වීඩියෝ එක පළ කරන්නේ. ඔයාට අසාධාරණයක් වුණොත් කතා කරන්න මගේ දුරකථන අංකයට කතා කරන්න. කමෙන්ට් එක දැම්මට කමක් නැහැ. වෙලාවක් සඳහන් කරලා, දවස සඳහන් කරලා, ඔයාගේ නම සඳහන් කරලා ඔයාට ලැබුණේ මේ පැලේ, ඔයා ඉල්ලුවේ මේ පැලේ කියලා සඳහන් කරන්න. ඒක කිසි ගැටලුවක් නැහැ. ඔයාලට කතා කරන්න පුළුවන් මගේ දුරකථන අංකයට 071 51 111 57ට. එක්කෙනෙක් දෙන්නෙක් වැරදි වැඩ කරන්න පුළුවන්. ඇත්තටම හුඟක් මේ වගා කටයුතු කරන අය බොරු කරන්නේ. ඇත්තටම මේ ගොඩාක් මහන්සි වෙලා ගොඩාක් ආදරෙන් තමයි මේ පැල් හදන්නේ. ඔයාලට ඒ කියන පැලෙම දෙන්න ඒගොල්ලෝ සැදී පැහැදී ඉන්නවා. මොකද ඒගොල්ලන්ගේ බිස්නස් වැඩි කරගන්න තමයි ඒගොල්ලන්ට උවමනා. ඉතින් ඕගොල්ලෝ කමෙන්ට් එකක් දානකොට විනිවිද භාවයකින් කමෙන්ට් එක දාන්න. ඒක ගොඩාක් වටිනවා. මේ තියෙන්නේ බර්කින් පැලයක්. මේ වගේ එකක් ඔයාලගේ ගෙදර ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදියට ලස්සන කරගන්න පුළුවන්. මේක රුපියල් 6000ක් වෙනවා. මේ පැල රුපියල් 200යි. මේ හොමලමිනා පැලය රුපියල් 500යි. මේ වගේ ලොකු පැලයක් හදාගන්න ඔයත් ආසයිද? මේ තියෙන්නේ කොංගෝ පැලයක්. එන්න යාගේ පොඩි පැලේ. මේක රුපියල් 800ක්. නැවත වීඩියෝ එකකින් අපි මුණ ගැහෙමු. ඉතින් ඔයාලට සුබ දවසක්. ජය වේවා.